හරි පුතේ මේ ගානත් තව ඔයාලට මොකද ලේසියෙන් හොරදා ගන්න පුළුවන් ගාන. හරි. මේක සාමාන්‍ය ඔයාලට සූත්‍රය ඔප්පු කරගන්න බැරි වුණත් ඊටු ටික සුළු කරලා හරි ලකුණු ගානක් ගන්න පුළුවන් හැම කෙනාටම. හරි. ඒ නිසා පුතේ මේක බලමු. බලන්න පුතේ අරය r ධන 3 වන අර්ධ වෘත්තාකාර ආස්තරයක අරය r වන කේන්ද්‍රික khණ්ඩයක් අඳුරු කර ඉවත් කිරීමට ඇත. හරි. අඳුරු කරන කියන්නේ මේක කොහොමද? මේක ඉවත් කරන්න තියෙනවා කියලා කියන්නේ. හරිද? මේ අඳුරු කරපු එක. හරි. මේ ලොකු එකෙන් මෙන්න මේ පොඩි කෑල්ල කපලා අයින් කරනවා කියන එක සීන් එක කියන්නේ. හරි. ලොකු එකේ මොකද්ද? විස්කම්භය 2r ධන 3. 2r ධන 6. එතකොට පුතේ අරය වෙන්නේ මොකද්ද? මේකේ භාගයක් නේ. ඒ කියන්නේ r ධන 3. හරි. මෙන්න මෙතන අරය වෙන්නේ කීයද බලමු. මෙතන ඉඳලා මෙතන දුර r ධන 3යි හොඳේ. අරය r ධන 3යි. ඊට පස්සේ පුතේ අපිට කියනවා හරි. මේ කෑල්ල මෙන්න මේ ලොකු එකේ මේ කෑල්ල කපලා ඉවත් කරාම වර්ගඵලය 15.5 cm වර්ග. හරි. එහෙම කියලා කියනවා. අපි මොකද කරන්න ඕන පුතේ? මේ ලොකු එකාගේ වර්ගඵලයෙන් පොඩි එකාගේ වර්ගඵලය අඩු කරලා උත්තරේ 15ට සමාන කරන් තියෙනවා. හරි. පළමු හදාගෙන යන බලමු. හරි. ලොකු එකාගේ වර්ගඵලය. සාමාන්‍ය පුතේ මෙන්න මේක දැනගන්න ඕන. උරුත් එක වර්ගඵලය වෙනවා. උරුත් එක වර්ගඵලය වුණා සූත්‍රය 5r වර්ග. මේ කේන්ද්‍රික khණ්ඩ වල වර්ගඵලය හොයද්දී 5r වර්ග 360 දීලා එකතු වෙනවා. එච්චරයි වෙන්නේ. බැරි දෙයක් වෙන්නේ නැහැ. හරි. ගණන් හදාගෙන යන්න. ලොකු එකේ වර්ගඵලය ගමු. මොකද 5r වර්ග 360න් අංශක 180. හරි. එකෙන් අඩු කරන්න ඕන පුතේ 5r වර්ග 360න් අංශක 45 සමාන වෙනවා 15.5 කවුද සෙන්ටිමීටර් වර්ග. හරි. ආදේශ කරන්න. ආදේශ කරන කලින් පුතේ හැමතැනම 5 කෙනෙක් තියෙන නිසා හරි හැමතැනම 5 කෙනෙක් තියෙන නිසා 5 කපලා දාන්න. හරි. මෙතන r වර්ග. මෙතන පුතේ ලොකු එකාගේ r කියන්නේ අරය. අරය කීයද පුතේ? r ධන 3යි. r ධන 3 වතාවක් r ධන 3. 180 380 180 කියන පුතේ භාගය. අඩු කිරීම මෙතන r වර්ග. මේකේ අරය පුතේ r මයි කියලා කියන්නේ. එතකොට r වර්ග එක බෙදීම 8 සමානයි පුතේ කීයද? 15. හරි. 15. අපි මේක සුළු කරගෙන බලමු දැන්. හරි. මෙතන බලන්න r වතාවක් r ගේ වර්ග ධන මෙතන 3r 3r එක 3ම 6r ඊට පස්සේ පුතේ 3 තවත් 3 9 බෙදීම ගුණ කිරීම මේ කීයද? ගුණ කිරීම 1ට භාග. ඍණ මෙතන පුතේ මොකද? r වර්ග 1ට 8 සමානයි 15. මේ හැමතැනම පුතේ මම ගුණ කරගෙන යනවා 8ෙන්. හරි. මෙතන 8 තියෙනවනේ. මේ 8 නැති කරගන්න බෑ. හරි. මේ සෙට් එකම ගුණ කරගෙන යනවා 8ෙන්. බලන්නකො. මේ ටිකත් හරි. ඊළඟ පිළිම ගන්න. r වර්ග ධන 6යි r ධන 9 භාගයෙන් පුතේ තියෙන්නේ. මේක ගුණ කරනවා 8ෙන්. මේ මුළු සමීකරණ ගුණ කරනවා 8ෙන්. හරි. ඊට පස්සේ ඍණ r වර්ග 1ට 8 මේකත් ගුණ කරනවා පුතේ මම 8ෙන්. මේ දෙනවා 15 ගුණ කරනවා පුතේ 8ෙන්. මම මේ 8 8 නැති කරගන්න ඉක් කරේ. මේ 8 8 කැපුණා. මෙතන පුතේ බලන්න. 2ට 2 එක 8 2 ඒවා 4. දැන් මුළු සමීකරණම 4ෙන් ගුණ කරගන්න ඕන. හරි. හරි. දැන් බලමු හදාගෙන. මුළු සමීකරණම 4ෙන් ගුණ කරන්න ඕන. හරි. මේ මුළු සමීකරණම 4ෙන් ගුණ කිරීම 4r වර්ග ධන 6 වරක් 4 24යි r ඊට පස්සේ 9 වරක් 4 36යි. මෙතන තියෙනවා පුතේ ඍණ ඒ 8ට කැපිලා ඍණ r වර්ගය සමානයි 15 වරක් 8 120යි. හරි. 15 වරක් 8 120යි කියලා තියෙනවා. හරිද පුතේ? හරි. බලමු. මොකද? 4r වර්ගෙන් r වර්ගය කරනවාම පුතේ 3r වර්ග ධන 24යි කීයද? ධන 24යි r ධන 36 සමාන 120යි. අපිට පුතේ r වර්ග නේ ඕන. මේ බලන්න මේකේ තියෙන r වර්ග. ඒක නිසා සමීකරණය මම 3ෙන් බෙදාගෙන යනවා. සමීකරණ 3ෙන් බෙදාගෙන යනවා. 3ෙන් බෙදලා. මෙතන 3 3 කැපිලා r වර්ග. 24 3ෙන් බෙදුවම පුතේ කීයද? 8යි r. හරි. 36 3ෙන් බෙදුවම 12යි. 120 3ෙන් බෙදුවම 40යි. හරි. බලන්න උත්තරේට ලඟු උත්තරයක් එනවා වගේද කියලා. දැන් පුතේ මොකද අපි එක පැත්තක් බිඳුවර සමීකරණ ඒ කියන්නේ සමාන කරගන්න බෑනේ. ඒ කියන්නේ මේ ඔක්කොම පද මේ පැත්තට අරගෙන එක පැත්තක් බිඳුව කරගන්න ඕනේ. හරි ඒක නිසා මේ 40 මෙහාට කියනවා. හරි r වර්ග ධන 8යි r ධන 12 අර 40 මෙහාටදී ඍණ 40 සමානයි බිඳුව. r වර්ග ධන 8යි r හරි වැඩි එකාගේ අකුණ ඍණ 40 12 කරනවා 28 සමානයි බිඳුව. බලන්න තෘප්ත කරා. පෙන්නවා. හරි බලන්න. පෙන්නන්න කිව්ව එක පෙන්නෝනේ හරි. ලොකු දෙයක් කරේ නැහැ බලපන්. හොඳේ ලොකු දෙයක් කරේ නැහැ. අර ආදේශ කළා
උත්තර ටික ගත්තේ කරේ. හරි. මෙතන 8න් ගුණ කරේ සීන් එක වැඩි හිතන්න එපා. ඇයි? මෙතන 8ක් තියෙනවනේ 8න් කපා ගන්න තමයි ඔක්කොම 8න් ගුණ කරගෙන ගියේ. හරි. ඒ 8න් කපා ගන්න ඕන නිසා තමයි ඒක ගුණ කරගෙන ගියේ. හරි. ඊට පස්සේ අපිට ලේසියෙන් ගාන හදා ගන්න. හරි. භාග තියාගෙන ගාන හදන්න අමාරුයිනේ. ඒකයි කරේ. හරි. දැන් මේක සුළු කරන සීන් එක හැමෝටම කරන්න පුළුවන්. මේක හදා ගන්න බැරි වුණත් මෙතන එනකම් සුළු කරන සීන් එක හැමෝටම කරන්න පුළුවන්. බලගන්න කරනවා. හරි. ලේසියෙන් මේක කියනවා. r වර්ග ධන 8යි r ඍණ 28 සමානයි බිඳුවයි. ඉස්සෙල්ලම කරන් තියෙන්නේ මේ අග තියෙන පදේ ගණවල එහා පැත්තට දාන්න. r වර්ග ධන 8යි r අග තියෙන එක එහා පැත්තට ගලවුවොත් ධන 28යි. හරි. ඒ ඍණ එක එහා පැත්තට ධන 28 වෙනවා. ඊට පස්සේ පුතේ ඊළඟ පේලිදි කරන්නේ r වර්ග ධන මැදින් එක දෙකට බෙදපන්. 8යි r දෙකට බෙදුවම කීයද? 4යිනේ. 8යි r දෙකට බෙදුවම 4යි ඉලක්කම. හොඳේ ඉලක්කම r බෙදන්නේ නැහැ. මොකද ඉලක්කම දෙකට බෙදුවම 4යිනේ. ඒ වගේම 4 වර්ගයක් පුතේ මේ පැත්තට එකතු කරපන්. එහා පැත්තට මොකද කරන්න ඕන පුතේ? 4 වර්ගයක් එකතු කරපන්. හරි. මේක ලියන්න පුළුවන් r ධන 4 සම්පූර්ණ වර්ග සමානයි 28 ධන 4 වර්ග කියන පුතේ 16. 4 වර්ග කියන පුතේ කීයද? 16. මෙතන තියෙනවා පුතේ r ධන 4 සම්පූර්ණ වර්ග අතන එනවා 28 16 ගුණන 44යි. හරි. මේක වර්ගමූලයක් දාලා ගන්න පුළුවන්. වර්ගමූල ගමුකෝ. හරි. r ධන 4 සම්පූර්ණ වර්ගමූලය දාවා. මෙතන පුතේ ගන්න පුළුවන් 4 වරක් 11. හරි. ඊට පස්සේ පුතේ එනවා මෙතන r ධන 4 කියලා එකක් එනවා උත්තරේ. හයි වර්ගමූලය ඉවත් වෙනවනේ. වර්ගයට වර්ගමූලය කියලා වර්ගමූලය ඉවත් වෙනවා r ධන 4ක් එනවා. මෙතන පුතේ එනවා ධන හෝරින 2 මූල 11. අපිට දැක්කනේ අපිට ගාන ෂුවර්ද කියලා බලා ගන්න වෙන්න. මෙතන දුන්න මූල ගාන අරගෙත් එන්න ඕන. 2 මූල 11. අපිට ගාන ෂුවර්. දැන් ගාන වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ආදේශ කරමු. හරි. මොකද සාමාන්‍යයෙන් මොකද්ද? අරයක් කියන එක්කෙනා ඍණ උත්තරයක් වෙන්න විදියක් නෑ නේද? හරි. අරයක් කියන එක්කෙනා මොකද නිකන් වෙන්න ඕන? ධන උත්තරයක් නේ. ඒ නිසා මම මොකද කරන්නේ? r තනි කරගන්න 4 එහා පැත්තට ගියා. ධන 4ක් එහා පැත්තට පුතේ ඍණ 4. ධන හෝ ඍණ 2 මූල 11. හරි. මෙතනින් ගන්න පුළුවන් ඕක. අපි පුතේ දැන් වැඩි සලකන්න ඕන මොන අවස්ථාවද? ධන අවස්ථාව. ඇයි මේ පැත්තෙන් ගියේ ධන එකක් ඍණ වුණානේ. හරි. ඊට පස්සේ මොකද්ද? වැඩි සාමාන්‍ය ධන අවස්ථාව තමයි සලකන්නේ. r සමානයි ඍණ 4. ධන අවස්ථාව මං ගන්න. ඍණ අවස්ථාව අරගෙන වැඩක් නැහැ. 2යි මූල කීයද පුතේ? 11. 2යි මූල 11. ආදේශ කරන්න හම්බුනේ r සමානයි ඍණ 4 ධන 2යි මූල 11. මූල 11 කියන්නේ පුතේ 3.32යි. 3.32. කියන්නේ දෙවරක් 3.32යි. r සමානයි ඍණ 4 දෙවරක් 3.32යි කියන්නේ 6.64යි. 6.64යි. බලපන් වැඩි එකාගේ ලකුණ කීයද පුතේ? ධන 6.64න් 4 කඩනවා කියන්නේ 2.64යි. අපිට පළමු දශම ස්ථානයට ගන්න කියන්නේ. හරි. පළමු දශම ස්ථානයට ගන්නවා වගේ තියෙනවා කියන්නේ උත්තරේ මොකද වෙන්නේ? බලන්න. r සමානයි 2.6 කීයද පුතේ? 6නේ. පළමු දශම ස්ථානයට ගන්න කියන්නේ r සමානයි 2.6. ඇයි මේ දෙවෙනි ඉලක්කම ඔබ හිතපන් 5 හෝ 5ට වඩා වැඩි වුණා නම් මෙතන එකක් වැඩි වෙනවා. ඇයි? 5ට වඩා අඩු නිසා ඒකම තමයි තියන්නේ. r සමානයි 2.6. හරි. අපිට කියන්නේ මොකද්ද? r x සමාන කියන්නේ නේ. r පළමු දශම ස්ථානයට සමාන. හරි. අර්ධවෘත්තයේ r. අර්ධවෘත්තයේ r යවන්න කියලා කියන්නේ. හරි. අර්ධවෘත්තයේ r මොකද්ද? අර්ධවෘත්තයේ r උදේ r ධන 3යි. අපි r හොයාගත්තනේ r 2.6 ධන 3 කීයද? 5.6 හරි. කීයද? අර්ධවෘත්තයේ r 5.6යි සෙන්ටිමීටර. හරි. මෙතනින් පළමු දශම ස්ථානයට ගත්තේ නැත්නම් මොකද දන්නවද? ඕනනම් මෙතනට ඔයාලට මෙතන r හේවා 6.64 මෙතන 4 දාලා ඊට පස්සේ මොකද්ද? කෙලින්ම 5.6 කියලා උත්තරේ ගන්න පුළුවන්. 5.64 නේ පුතේ එන්නේ. 5.64 ආවම උත්තරේ 5.6 සෙන්ටිමීටර කියලා අපිට ගන්න පුළුවන්. හරි. මෙතන පුතේ ලකුණු කීයද? 10න් 10යි. ලොකු දෙයක් නෑ. මොකද කරන් තියෙන්නේ විභාගයට යන කලින් බලපන් මෙතන ඉඳලා සුළු ගන්න ටික බලපන්. මූණ එහා පැත්තට යවුවා. ඊට පස්සේ මැදින් එක දෙකට බෙදුවා. උගේ වර්ගයක් දෙපැත්තටම එකතු කරා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක මොකද්ද? වර්ගයක් වුණානේ. පද දෙක වර්ගයක් වුණානේ. ඊට පස්සේ මොකද්ද? මෙන්න කෙලින්ම ගාන හදාගෙන යන්න තියෙන්නේ. ලොකු දේවල් නෑ. සූත්‍රය දානට වැඩිය මේක නෙමෙයි ලේසි. හරි. නැත්නම් සූත්‍රය දාලා ගන්න පුළුවන්. ඊට මේක ලේසි. හරි. ඒක නිසා මේක ලකුණු 10ක් මේක ලේසියෙන් උඩ දාගන්න පුළුවන්. හරි. අනිවාර්යෙන් මේක බලලා අනිත් ගණන් ටික කොහමද උඩ දාගන්නේ. හරි. මේ විදිහටම ගන්නවා කියන්නේ නෑ. නමුත් මේ වගේ සීන් එකක් තමයි තියෙන්නේ ගාන. මේ වගේ සීන් එකක් තියෙන්නේ. මේ වගේ ගොඩ දාගන්න බලපන්. හරි. විභාගෙදී කොහමද මේ ගාන ගොඩ දාගන්නේ. හරි. මේක ගොඩ දාගන්න.